ඔයා ආදරය කරන කෙනා ඔයා වෙපා කිව්වොත් එයා ඔයාගේ ආදරය පිළිගන්නේ නැත්තම් ඔයා වෙනුවෙන් ඔයා කරන තරම් එයා කිසිම දෙයක් නොකරනවා නම් එදාට ඔයා මොකද කරන්නේ? තවත් ආදරය කරනවද? නැත්නම් තවත් බලන් ඉන්නවද? ඔයාටම ඔයාව අහිමි කරගන්නවද? මේක අහන අපි අතරින් කෙනෙක් දැනටමත් මේ වේදනාව අත්විඳිනා වෙන්න පුළුවන්. කෙනෙක්ට ආදරය කරලා එයාගෙන් එකම ආදරයක් බලාපොරොත්තු වෙලා අන්තිමේදී ලැබුණු නිහඬතාවයක් වෙන්න පුළුවන්. ප්‍රතික්ෂේප කිරීමක් වෙන්නත් පුළුවන්. සමහර විට එයා ඔයාට කියන්න පුළුවන් මට ඔයාගෙන ඒ විදියට හැඟෙන්නේ නැහැ කියලා. ඒ වචන කීපය කෙනෙක්ගේ මුළු හදවතම කඩා දාන්න පුළුවන්. ඒත් අද මම කියන්න යන්නේ ඔයාට සමහර විට අහන්න අමාරුම ඇත්තක්. කෙනෙක් ඔයාව ප්‍රතික්ෂේප කළා කියලා ඔයා ප්‍රතික්ෂේප කළ යුතු කෙනෙක් වෙන්නේ නැහැ. අපි බොහෝ වෙලාවට කරන ලොකුම වැරැද්ද තමයි කෙනෙක් අපිව තෝරගන්නේ නැති වුණාම අපි අපිවම ප්‍රතික්ෂේප කරන්න පටන් ගන්න එක. මගේ අඩුව මොකද්ද? මම ලස්සන මදිද? මම හොඳ මදිද? මම යාට මොන හරි වැරදි දෙයක් කළාද? මට වඩා හොඳ කෙනෙක් යාට හම්බුණාද කියලා අපි හිතන එක. ඒත් හැම ප්‍රතික්ෂේප කිරීමකටම ඔයාගේ අඩුවක් කියන එක හේතුවක් වෙන්නේ නැහැ. සමහර වෙලාවට ඔයා බොහොම හොඳ කෙනෙක්. ඔයා අවංක කෙනෙක්. ඔයා ආදරය කරන්න දන්න කෙනෙක්. ඒත් ඔයා ආදරය කරපු කෙනාට ඔයාගේ ආදරේ අවශ්‍ය නොවෙන්න පුළුවන්. ඒක වේදනාකාරී. ඒත් ඒක ඇත්ත. හිතන්න ඔයා ලස්සනම මලක් කෙනෙක්ට දෙනවා. ඒ කෙනා ඒ මල පිළිගන්නේ නැහැ. එහෙම වුණාම මල කැත වෙන්නේ නැහැ. මලේ වටිනාකම අඩු වෙන්නේත් නැහැ. ඒ මලේ වටිනාකම නොදැනුණු කෙනෙක් විතරයි එහෙම කියන්නේ. ආදරයත් ඒ වගේ. ඔයාගේ ආදරය කෙනෙක් පිළිගත්තේ නැති නිසා ඔයාගේ ආදරය වටින්නේ නැහැ කියලා අදහස් වෙන්නේ නැහැ කොහොමවත්ම. ඒත් මෙතන තවත් භයානක දෙයක් තියෙනවා. කෙනෙක් ඔයාව ප්‍රතික්ෂේප කළාට පස්සේ ඔයා යාගේ ආදරය ලබා ගන්න ඔයාගේ හැසිරීම වෙනස් කරන්න පටන් ගන්නවා. එයා කැමති විදිහට ඉන්නවා, එයා කැමති දේවල් කරනවා, එයා රිප්ලයි කරනකම් ෆෝන් එක බලනවා. එයා ඔන්ලයින් එනකම් බලාගෙන ඉන්නවා. එයාට මැසේජ් එකක් දාලා රිප්ලයි නැති වුණාම නැවත නැවත මැසේජ් දානවා. එයාට ඔයා ගැන කිසිම උනන්දුවක් නැති වුණත් දවසක එයාට තේරෙයි කියලා බලාගෙන ඉන්නවා. ඒක ඇත්තටම ආදරයක් නෙවෙයි. ඒක ඔයාගේ හිත කෙනෙක්ගේ අවධානයට ඇබ්බැහිවීම. ආදරය කියන්නේ කෙනෙක් පස්සේ දුවලා මාව තෝරගන්න කියලා ඉල්ලන එක නෙවෙයි. ආදරය කියන්නේ දෙන්නෙක් එකිනෙකාව තෝරගන්න එක. එක්කෙනෙක් දුවනවා අනෙක් කෙනා පලා යනවා නම් ඒ සම්බන්ධතාව කොච්චර ආදරයෙන් පටන් ගත්තත් එක දවසක ඔයාව වෙහෙසට පත් කරනවා. ඔයාට තව දෙයක් කියන්න. ඔයාව ප්‍රතික්ෂේප කළ කෙනෙක්ව ඔයාගේ වටිනාකම් මැනීමට භාවිතා කරන්න එපා. කෙනෙක් ඔයාට ආදරය නොකළා කියලා ඔයා ආදරය ලබන්න වටින්නේ නැති කෙනෙක් නෙවෙයි. කෙනෙක් ඔයාව තෝරගත්තේ නැති නිසා ඔයා තෝරගන්න වටිනා කෙනෙක් නෙවෙයි කියලා අදහස් වෙන්නේ. කෙනෙක් ඔයාගේ වටිනාකම දැක්කේ නැති නිසා ඔයා වටින්නේ නැති කෙනෙක් වෙන්නේ නැහැ. දියමන්තියක් කුණු ගොඩක තිබුණත් ඒක දියමන්තියක්මයි. සමහර විට ඔයාට දැන් හිතෙනවා ඇති මම එයාට තව ටිකක් ආදරය කළොත් එයා වෙනස් වෙයි. මම තව ටිකක් ඉවසුවොත් එයා මාව තේරුම් ගනි. මම එයා වෙනුවෙන් හැමදේම කළොත් එයා දවසක මාව තෝරගනි. ඒත් කෙනෙක්ගේ හදවත වෙනස් කරන්න ඔයාට කොච්චර ආදරය කළත් බැහැ. ඔයාට කෙනෙක් ආදරය කරන්න පුළුවන්. ඒත් එයාට ඔයාට ආදරය කරන්න බල කරන්න බැහැ. ඒක තමයි ආදරයේ තියෙන අමාරුම සත්‍යය. ඒ නිසා කෙනෙක් ඔයාව ප්‍රතික්ෂේප කළොත් එයා පස්සේ දුවන්න එපා. එයාට ඔයාගේ වටිනාකම පැහැදිලි කරන්න යන්නත් එපා. එයාට ඔයා හොඳ කෙනෙක් කියලා ඔප්පු කරන්නත් එපා.
ඔයාගේ වටිනාකම කෙනෙක්ගේ අනුමැතියෙන් තීරණය වෙන්නේ නැහැ. නිහඬව ඉන්න, පිළිගන්න, රිදෙනවා නම් රිදෙන්න දෙන්න, අඬන්න ඕනේ නම් අඬන්න. ඒත් ඔයාගේ හදවත කැඩුනා කියලා ඔයාගේ ජීවිතය කඩා වැටෙන්න දෙන්න නම් එපා. කාලයක් ගියාම ඔයාට තේරෙයි එදා ඔයා හිතුවේ එයා නැතිවම මට බෑ කියලා. ඒත් අද ඔයා එයා නැතිව ජීවත් වෙනවා. ඔයා නැවත hina වෙනවා. ඔයා නැවත හීන දකිනවා. ඔයා නැවත ආදරය කරන්න ඉගෙන ගන්නවා. ඒ වෙලාවේ ඔයාට තේරෙයි ඔයාට අහිමි වුණේ ඔයාගේ ජීවිතය නෙමෙයි. ඔයාට අහිමි වුණේ ඔයාගේ ජීවිතේ තිබිය යුතු නැති එක් මිනිසෙක් විතරයි කියලා. සමහර ප්‍රතික්ෂේප කිරීම ඇත්තටම ප්‍රතික්ෂේප කිරීම නෙවෙයි. ඒවා ආරක්ෂාවන්. ඔයා අද අඬන්නේ ඔයාට කෙනෙක් නැති නිසා වෙන්න පුළුවන්. ඒත් කාලයක් ගියාම ඔයා අඬපු දේ ගැනම මට එදා එයාගෙන් ගැලවෙන්න ලැබුණේ හොඳ දෙයකට කියලා හිතෙන්න පුළුවන්. මොකද අපිට අද පේන්නේ අපේ වේදනාව විතරයි. ඒත් ජීවිතය අපිට හෙට පෙන්වන්නේ ඒ වේදනාවෙන් අපිව බේරුණේ මොකකින්ද කියලයි. ඒ නිසා කෙනෙක් ඔයාව ප්‍රතික්ෂේප කළොත් එයාගේ තීරණයට ගරු කරන්න. ඔයාගේ හදවතටත් ගරු කරන්න. එයාට යන්න ඕනේ නම් යන්න දෙන්න. එයාට ඔයාගේ ජීවිතේ ඉන්න ඕනේ නැත්තම් බලෙන් තියාගන්න එපා. මොකද ඔයාට ආදරය කරන්න අකමැති කෙනෙක්ව තියාගන්න කරන උත්සාහයට වඩා ඔයාට ආදරය කරන්න දන්න කෙනෙක් වෙනුවෙන් ඔයාගේ හදවත ඉතුරු කරගන්න එක වටිනවා. ඒ වගේම තමයි ඔයාටත් කෙනෙක්ව ආදරයෙන් ප්‍රතික්ෂේප කරන්න සිද්ධ වෙලා තියෙනවා නම් එයාව බොරු බලාපොරොත්තු වල තියන්න එපා. අවංක වෙන්න. මොකද බොරු බලාපොරොත්තුවක් දීලා කෙනෙක්ව තියාගන්න එක ඇත්ත කියලා එයාව අතහැරීමට වඩා වේදනාකාරී. කෙනෙක්ගේ හදවත එක්ක සෙල්ලම් කරන්න එපා. මොකද අද ඔයා කෙනෙක්ගේ හදවත රිදවන කෙනා වෙන්නත් පුළුවන්. හෙට ඔයාගේ හදවත රිදෙන්නත් පුළුවන්. අවසානයේම මම ඔයාට කියන්න ඕනේ එකම දෙයක් තියෙනවා. ඔයා ආදරය කරන කෙනා ඔයාව තෝරගත්තේ නැත්තම් ඔයා ඔයාවම තෝරගන්න. ඔයාටම කියන්න මම මාව අතාරින්නේ නැහැ. මම මගේ වටිනාකම අමතක කරන්නේ නැහැ. මම මාව ආදරයෙන් තෝරගත්තේ නැති කෙනෙක් වෙනුවෙන් මගේ මුළු ජීවිතේම නවත්තන්නේ නැහැ. මොකද කෙනෙක් ඔයාව ප්‍රතික්ෂේප කළාම කතාව ඉවර නැහැ. සමහර විට එතනින් පටන් ගන්නේ ඔයාගේම වටිනාකම හොයාගන්න කතාව. අද ඔයාට කෙනෙක් නැති වෙලා ඇති. ඒත් ඔයා තවමත් ජීවත් වෙනවා. ඔයාගේ හදවත තියෙනවා. ඔයාට හීන තියෙනවා. ඔයාගේ අනාගතය තාම තියෙනවා. ඒ නිසා ඔයාට ආදරය නොකරන කෙනෙක්ගේ දොරටුව ළඟ ජීවිතය පුරා හිටගෙන ඉන්න එපා. සමහර දොරවල් වැහෙන්නේ ඔයා ඇතුළට යන්න බැරි නිසා නෙවෙයි. ඔයාට ඊටත් වඩා හොඳ දොරක් විවෘත වෙන්න තියෙන නිසා. මතක තියාගන්න කෙනෙක් ඔයාව ප්‍රතික්ෂේප කළා කියලා ජීවිතය ඔයාව ප්‍රතික්ෂේප කරලා නැහැ. කෙනෙක් ඔයාව තෝරගත්තේ නැහැ කියලා ජීවිතේ තවමත් ඔයා වෙනුවෙන් ලස්සන දේවල් තෝරගෙන ඇති. ඒ නිසා අඬන්න, රිදෙන්න දෙන්න, ඒත් නැකිටින්න. ඔයාගේ හදවත නැවත එකතු කරගන්න. ආයෙත් ඔයාට ආදරය කරන්න. මොකද අවසානයේ ඔයාට අහිමි වුණු කෙනාගෙන නෙවෙයි, ඔයාට අහිමි වෙන්න නොදී රැකගත යුතු කෙනා ගැන හිතන්න. ඒ කෙනා ඔයාමයි.